ඔයා 2025 වර්ෂයේ සාර්ථක වෙන්න ඉලක්ක පිටුවාගෙන තිබුණා. සාර්ථකත්වයේ ළඟා කරගන්න බැරි වුණ කෙනෙක්ද? 2020 ඉඳන් ගත්තොත් සමහර අය කියනවා මට කොරෝනා නිසා ජීවිතය සාර්ථක කරගන්න බැරි වුණා. සමහර අය කියනවා මම වාස්තුකාරී තිබ්බවුරුද්දේ ජීවිතය සාර්ථක කරගන්න බැරි වුණා. ඒ වගේ ගොඩාක් අපිට හමු වෙනවා මේ ජීවිතය සාර්ථක කරගන්න බාහිර සාධක නිසා බැරි වෙච්ච අය. ප්‍රධාන වැදගත්ම කාරණය වන්නේ ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයේ වගකීම තිබෙන්නේ ඔබ තුළමයි කියන කාරණය පිළිබඳ ඇඟීමක් ඇති කර ගැනීමයි. අපි වාසනාව ගැන හිතමින් කාලය නාස්ති කරනවා නම් අපිට සාර්ථකත්වය ළඟා කරගන්න බැරි වෙන්න පුළුවන්. ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගන්න ඔබට අනිවාර්යෙන් දුෂ්කර කාර්ය පරිච්ඡේදයක් තරණය කිරීම කළ යුතු වෙනවා. ඔබ තුළ තියෙන අසාර්ථක පුරුදු ඔබ අයින් කරන්න අවශ්‍ය කරනවා. ප්‍රධානම කාරණය ඔබ සාර්ථකත්වයේ කරා යන මයින්ඩ්සෙට් එක ඔබට නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව ඔබ තේරුම් ගත යුතු වෙනවා. මූණ පාණ්ඩ වෙන අභියෝග හමුවේ බාධක හමුවේ නැවත නැගී සිටීමේ කලාව ඔබ ප්‍රගුණ කිරීම අනිවාර්ය කාරණයක්. 2026 වර්ෂයේ සාර්ථකත්වයේ වසරක් කරගන්න ඔබගේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරන්න ලැබෙන අවුරුද්දක් කියන කාරණේ අපි මතක තබාගෙන අපි අද සාකච්ඡා කරමු කෙසේද සාර්ථකත්වයේ හරියටම ළඟා කරගන්නේ කියන කාරණය. මම පුද්ගල පෞරුෂ සංවර්ධන උපදේශක ආචාර්ය සේනක විජේසිංහ මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා මේ වීඩියෝ දාගන්න මා සමග සම්බන්ධ වන්න. 2026 සාර්ථක වෙන්න නම් ඔබට හොඳ දැක්මක් අපි කියන විෂන් එකක් අවශ්‍ය වෙනවා. මොකද ඔබට විෂන් එකක් තිබුණොත් විතරයි ඩිරෙක්ෂන් එක දිශානතියක් පිටන්නේ. දිශානතියක් ඔබට නිවැරදිව තියෙන විට ඔබගේ ජීවිතේට පර්පස් එකක් එහෙම නැත්නම් අරමුණක් පිටෙනවා. මෙන්න මේ කාරණය ඉතාමත්ම වැදගත් ඔබට ඔබගේ 2026 වර්ෂයේ සාර්ථකව නිමා කරගන්න. ඔබගේ ඉලක්ක ළඟා කරගන්න. අවශ්‍ය වෙන්නේ ඔබ ඉලක්ක නිවැරදිව සැලසුම් සහගතව සකස් කර ගැනීම සහ ඒ සඳහා අවශ්‍ය කරන අඛණ්ඩ කැපවීම වටා ඉන්න පිරිස ඔබ අව탁සේරු කරන පිරිස නම් සිටින්නේ ඔබව කකුලෙන් අදින පිරිස නම් සිටින්නේ ඔබට තීරණයක් ගත යුතු වෙනවා. මේ 2025 වර්ෂයේ මට අසාර්ථක වුණේ මේ වගේ කණ්ඩායමක් මා වටේ තියාගෙනයි මම මේ ගමන් කරේ. එසේනම් සාර්ථකත්වය සඳහා මම මේ අවුරුද්දේ ගමන් කරන්නේ ඉතාමත් සාර්ථකත්වය ගැන කතා කරන සාර්ථකත්වයට රුකුල් දෙන පිරිසක් සමග පමණයි කියන එක. ඉතින් ඒ නිසා ඔබට අවශ්‍ය කරන ඉතාම ප්‍රවේශමෙන් විනා ආකල්ප තියෙන පුද්ගලයන්ගෙන් ඈත් වීම සහ ඔබව අව탁සීරු කරන පුද්ගලයන් සමග සංවාදයේ යෙදීමෙන් ඔබට වෙන්නේ ඔබගේ එනර්ජි එක ඔබේ ශක්තිය ඔබ ඇතුළාන්තයෙන් ලබාගෙන තියෙන බලය හිණවීමක්. 2026 වර්ෂය වර්ධනය සැලසුම් කළොත් පළවෙනි කාරණේ විදියට ඔබගේ knowledge and experience නැත්නම් ඔබගේ දැනුම සහ ඔබගේ පුරුද්ද කියන කාරණය. ප්‍රථමයෙන් අවශ්‍ය කරන්නේ මේ පිළිබඳ ඔබ යම්කිසි ගණනය කිරීමක්. ඔබගේ දැනට තියෙන දැනුම ඔබට දැනට තියෙන පළපුරුද්ද අංක 0 සිට 10ට අංකණය කරොත් ඔබගේ තත්ත්වය කෙසේද තියෙන්නේ? ඔබගේ ඉලක්කම 5 වෙන්න පුළුවන්, ඔබගේ ඉලක්කම 3 වෙන්න පුළුවන්, ඔබගේ ඉලක්කම 10 වෙන්න පුළුවන්, ඔබගේ ඉලක්කම 1 වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි උපත ලබනකොට අපි ඉන්නේ දැනුම සහ පළපුරුද්ද කියන එක 0. නමුත් අපි යම්කිසි කාලයක් ජීවිතයේ සාර්ථක ගමනක ඉන්නකොට අපිට මේ ඉලක්කම අංකණය වැඩි වෙනවා. 2026 වර්ෂයේ පළවෙනි මාසයේදීම ඔබ තේරුම් ගත්තොත් ඔබගේ අංකය කුමක්ද? ඔබ ඉන්නේ 3 වෙනි ස්ථානයේ කියලා හිතුවොත් ඔබට සැලැස්මක් අවශ්‍ය වෙනවා දැනුම සහ පළපුරුද්ද වැඩි කරගන්න අංක 10 වෙනකම්. ඔබට තියෙන වත්කම් වල ප්‍රමාණය ඔබගේ සැලසුම් වල ප්‍රමාණය සමග සංසන්දනය කරොත් ඔබගේ සැලසුමේ තියෙන්නේ යම් ප්‍රමාණයක වත්කමක් අපි තුන් වටිනාකම රුපියල් මිලියන 5ක වත්කමක් ඔබට අවශ්‍ය කරනවා. නමුත් ඔබට තියෙන රුපියල් ලක්ෂ 5ක ප්‍රමාණය. එසේනම් ඔබට නිවැරදිව ඔබගේ ඉලක්කය සනිටුහන් කරලා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ලබා ගැනීමෙන් 2026 වර්ෂයේදී ඔබ සැලසුම් කරපු වත්කම් ප්‍රමාණයට ඔබට යන්න හැකියාව අවශ්‍ය කරන වටපිටාව ඔබට සකස් කරගන්න පුළුවන් වෙනවා. ඔබ දැනට රුපියල් 50000ක මාසික ආදායමක් ලබන කෙනෙක් නම් ඔබගේ සීන ආදායම රුපියල් මිලියනයක් නම් ඔබට සැලසුම් කරන්න පුළුවන් රුපියල් 50000 ඉන්න ඔබ කෙසේද මිලියනයක ආදායමට ගමන් කරන්නේ? එහෙම ගමන් කරන්න නම් ඔබට අවශ්‍ය කරන වටපිටාව ඔබට කොසේද මේ ආදායම ලබා ගන්න කියන කාරණය පිළිබඳ ගැඹුරින් හිතන්න සහ ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න වෙනවා. නමුත් ඔබ එහෙම හිතලා මේ සඳහා ක්‍රියාත්මක වුණොත් ඊටම පහසුවෙන් අයාලේ එන අනාගතයකට මූණ දෙනවට වඩා ඔබ සැලසුම් කරපු අනාගතයේද සැලසුම් කරපු අවසානයට ඔබට යන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ quality life
ඇත්තටම අපි මේ සියලු දේවල් කරන්නේ ඇයි අපි ආදායම ලබා ගන්න ඇයි අපි සාර්ථක වෙන්නේ ඇයි අපි සීන කරා ගමන් කරන්නේ අපේ ජීවත් වෙන ගුණාත්මකභාවය වැඩි දියුණු කර ගැනීම. එසේනම් ඔබ අද ගත කරන්නේ සුපභෝගී ජීවිතයක්ද? එහෙම නැත්නම් ඔබ තවමත් දුක් විඳින ජීවිතයකද ඉන්නේ? ඔබට හිතන්න කාලය එළඹිලා තියෙන්නේ. ඔබ ඔබගේ ඉලක්කම් වලින් බලන්න ඔබ ඉන්න ස්ථානය සහ ඔබ බලාපොරොත්තු වෙන ස්ථානය. ඒසේ බැලුවහම ඔබට තේරෙයි ඔබට quality life එකක් ගත කරන්න. ඔබට ගුණාත්මකභාවයෙන් වැඩි ආහාර ඔබට ළඟා කරගන්න පුළුවන්ද? ගුණාත්මකභාවයෙන් වැඩි විටමින් වර්ග ඔබට ළඟා කරගන්න පුළුවන්ද? ගුණාත්මකභාවයෙන් වැඩි වායුව ඔබට ආස්වාද ප්‍රාස්වාද කරන්න පුළුවන්ද? ඒ වගේම ගුණාත්මක කාලයක් ඔබට විශිෂ්ට සිනමා කෘතියක් බලන්න ඔබට කාලය වැය කරන්න පුළුවන්ද? ඒ වගේම ශාරීරික ව්‍යායාම සඳහා ඔබට කාලය වැය කරන්න පුළුවන්ද? ඔබගේ health එක ඔබගේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරගන්න ඔබට කාලය අය කරන්න පුළුවන්. මේ කාරණය ගැන අපි හිතන්න ඕනේ. අනිවාර්යෙන් ඔබට පුළුවන් වෙනවා 2025 වර්ෂයට වඩා වැඩි quality life එකක් එහෙම නැත්නම් ගුණාත්මකභාවයෙන් වැඩි අවුරුද්දක් කරගන්න 2026 වර්ෂයේ. ඊළඟට අපිට බලන්න පුළුවන් self confidence කියන කාරණය. ආත්ම විශ්වාසය කියන එක 2025 වර්ෂයේ මගේ තිබෙන මොන වගේ මට්ටමකද? 2026 වර්ෂයේ ජනවාරි මාසයේ මට පුළුවන් නම් මගේ ආත්ම විශ්වාසය අංකණය කරන්න සහ තිබිය යුතු ආත්ම විශ්වාසය පිළිබඳ පුරෝකථනයක් කරන්න ඔබට පුළුවන් වෙන ඔබගේ ආත්ම විශ්වාසය වර්ධනය කරන්න අවශ්‍ය කරන කාරණා කිහිපය ළඟා කරගන්න. ඔබට පුළුවන් ආත්ම විශ්වාසය වර්ධනය කරන විධි උපක්‍රම කියලා දෙන වැඩසටහන් වලට සහභාගී වෙන්න. ඒ වගේම ඔබට පුළුවන් අන්තර්ජාලය හරහා කෙසේද ආත්ම විශ්වාසය වැඩි දියුණු කරගන්න කියන දේ අධ්‍යයනය කරන්න. එහෙම කිරීම තුළින් යම් පිරිසක් ඉදිරියේ කොහොමද හැසිරෙන්නේ, ඔබගේ ආත්ම විශ්වාසය කොහොමද ලෝකෙට ප්‍රදර්ශනය වෙන්නේ කියන කාරණේ ඔබ නිරන්තරයෙන්ම ආත්ම විශ්වාසයෙන් යුතු පුද්ගලයෙක් නම් ඔබ කවදාවත් තනි වෙන්නේ නැහැ. ඔබගේ ඉලක්ක ඔබ කරා පැමිණෙනවා. ඔබ ඉලක්ක ඉතා පහසුවෙන් ළඟා කරගන්න කෙනෙක් වෙනවා. ඔබ රැකියාවක් කරන කෙනෙක් නම්, ඔබ අලෙවිකරුවෙක් නම්, මොනම ක්ෂේත්‍රයක ඔබ හිටියත් ඔබගේ රැකියාව නැත්නම් ඔබගේ ව්‍යාපාරය මීට වඩා ගුණයකින් පස් ගුණයකින් ඔබට යම්කිසි ගුණාකාරයකින් වැඩි දියුණු කරගන්න ඔබ කළ යුත්තේ කුමක්ද කියන කාරණය ගැන. අපි හිතමු ඔබ අලෙවිකරුවෙක් කියලා. අලෙවියා සාර්ථක කරගන්න ඔබට 10 දිනක් හම්බ වෙනවා වෙන්න පුළුවන්. ඔබ 10 දිනක් හමු වෙලා කතා කිරීම තුලින් ඔබට එක අලෙවියක් සාර්ථකව නිම කරන්න පුළුවන්. එසේනම් ඔබගේ අලෙවි සමාප්ත වීමේ ප්‍රතිශතයක් විදියට 10ට එකක් තමයි තියෙන්නේ. නමුත් ඔබ සැලසුම් කරොත් මේ 10ට එක කියන කාරණය 5ට එකකට ඔබට නිමා කරගන්න පුළුවන් කියලා. 5 දිනක් හමු වීම තුලින් ඔබට අලෙවිය සාර්ථකව නිමා කරන්න පුළුවන් කියන කාරණය ඔබට පුළුවන් වෙන නැත්නම් පහසුවෙන් ඔබගේ ඉලක්ක කරා ගමන් කරන්න. හැබැයි මෙම කරන්න නම් ඔබ අලෙවි කටයුත්තක් සාර්ථකව සිදු කරන්නේ කෙසේද? මොනවද ඔබට අවශ්‍ය සුදුසුකම්? මොනවද ඔබට අවශ්‍ය කරන කුසලතාවයන්? කොහොමද ඔබ පාරිභෝගිකයාගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ? කොහොමද ඔබ පාරිභෝගික ආකර්ෂණය ලබා ගන්නේ? එවැනි කාරණා පිළිබඳ අවබෝධයකින් එසේ කිරීම තුළින් ඔබට පුළුවන් වෙනවා ඔබ කරන ඕනම කටයුත්තක විශාල වර්ධනයක් ඇති කරගන්න. එසේනම් අපි මේ කතා කරපු කාරණා කීපය නිවැරදි ලෙස සකස් කරගෙන මේක අවශ්‍ය කරන growth chart එක ඔබට සකස් කරගන්න පුළුවන් නම් මේකේ high සහ low කියලා අපි දෙකක් කතා කරා. 0 සිට 5 වෙනකම් ඔබට සටහන් කරගන්න පුළුවන් ඔබ ඉන්නේ low category එකේ. 5 ඉඳන් 10 වෙනකම් ඔබට සටහන් කරගන්න පුළුවන් ඔබ ඉන්නේ high category එකේ. නමුත් ඔබ අධිෂ්ඨානය කරගත යුතුයි 2026 වර්ෂයේ අවසානයේදී මේ කිව්ව කාරණා කීපෙම අපි 6කට නැත්නම් 6න් උඩට ළඟා කරගන්නවා කියන කාරණේ. එසේ කිරීම තුලින් පුළුවන් ඔබට තවත් එක් වර්ෂයක් නොව ඉතාම සාර්ථකව නිම කළ 2026 වර්ෂයක් ඔබට නිමා කරගන්න. ඔබට අප සාකච්ඡා කරන යෙදුණු කාරණාවල යම්කිසි ගැටලුවක් ඇත්නම් ඔබ අපගේ කමෙන්ට් තීරුවේ සටහන් කරන්න අප ඔබ හා සම්බන්ධ වෙනවා. එසේනම් මෙවන් වූ වැදගත් වීඩියෝකින් ඔබ හමු වෙන බලාපොරොත්තුවෙන් මම අදට නවතිනවා. ඔබට ජයග්‍රහයි දවසක්.